සුබ දවසක් අයගල පිළිගන්නවා හැමෝම අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ ස්පූන් ටෙක් YouTube channel එකෙන් තවත් වීඩියෝ එකකින්. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද හරි විදිහට AliExpress එකේ order එකක් දාගන්නේ කියලා. ඉතින් ඔයාලට මේකට ඔයාලගේ Google account එක නම් use කරන්න පුළුවන්. ඉතින් මම අද මුලින් නම් කියලා දෙනවා කොහොමද account එක add කරලා order එක place කරන තැනට මම ඔයාලට කියලා දෙනවා. ඉතින් වීඩියෝ එක අවසන් වෙනතුරු රැඳී සිටින්න. ඔයා තාමත් අපේ channel එකට අලුත් කෙනෙක් නම් දැන් බලලා තියෙන subscribe button එක click කරලා අපිත් එක්ක එකතු වෙන්න. අපි එන යමු වීඩියෝ එකට. මුලින්ම ඔයාලගේ phone එකේ Play Store එකට ගිහිල්ලා AliExpress app එක download කරගන්න. මම app එක download කරන් තියෙන නිසා මම ඒක open කරගන්නවා. ඒක open කරගත්ත පස්සේ ඔයාලට මේ විදිහට තමයි බලා ගන්න තියෙන්නේ. ඒකේ වලට යටම පොඩි තීරෝ ඔප්ෂන් කිහිපයක් තියෙනවා home shop cart account කියලා. ඒකේ වල account කියන තැනට යන්න. එතන ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් welcome to AliExpress කියන තැනට යටින් උඩ sign in register කියලා දෙනවා. අන්න ඒකේ ඔයා ඒ බටන් එක ඔබන්න. ඒකේ ඔබට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙහෙම ඔයාලගේ phone එකේ දැන්ට තියෙන Google accounts ටික open වෙනවා. ඒකෙන් ඔයාලා දැන්ට use කරන ඔයාලට කැමති Google account එකක් තෝරගන්න මේක සිලෙක්ට් කරගන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලා කලින් Google account එක හදලා තියෙනවා. මම ඉතින් මගේ ෆෝන් එකේ තියෙන Google account එක සිලෙක්ට් කරගන්නවා. ඔන්න දැන් අපි AliExpress එකට log වෙලා ඉවරයි. Google account එකක් තියෙන හින්දා මේක ගොඩක් පහසුවෙන් log වෙන්න පුළුවන්. දැන් ඔයාලා කැමති items එකක් තෝරගන්න මෙහෙන්. ඔයාලට කැමති item එකක් තෝරගන්න ඉස්සෙල්ලාම. මෙන්න මේ item එක උදාහරණයක් වශයෙන් තෝරගන්නවා. ඔයාලට පේන ඇති මේකේ price එකේ ගියාර 619. shipping ගාස්තුකුත් add වෙනවා මේකට. ඒක යාර 573. ඔයාලට මේ අතට ගියාට මේ rating එහෙම බලා ගන්න පුළුවන්. ඊට ඔයාලා මෙතෙන්ට ආවට පස්සේ මෙයාලා ඔයාලා review කරන buttons දෙකක් add to cart buy now කියලා. ඔයාලා මෙතනින් buy now දෙන්න. ඊට පස්සේ buy now දුන්න පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට මේකේ අදාළ කලර්ස් එකකින් අදාළ බ්‍රෑන්ඩ් එකේ කලර්ස් එකකින් ඔයාලට ඕන කලර්ස් එක තෝරගන්න මෙතෙන්ට එනවා. ඔයාලා මෙතනින් කැමති කලර්ස් එකක් දෙන්න. ඔයාලට ඒකට වැඩි අවශ්‍ය නම් මෙතන දන ලකුණේ වැඩි කරගන්න පුළුවන්. මෙතන එකක් ගන්නවා නම් එකම තියෙන්න ඇරෙන්න. නැත්නම් ඔයාලා මෙතනින් වැඩි කරගන්න පුළුවන් ඔයාලට. ඔයාගේ Google account එකේ orders මොකක්ම දාලා නැත්නම් පළවෙනි තවට නම් orders එකක් දාන්නේ. ඔයාලට මේ ගන්නට වැඩිය ගොඩක් අඩු මුදලකට ඔයාලට මේකෙන් AliExpress එකෙන් order එකක් order කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඩොලර් 0.0 ගණක් ඔයාලට ඒකට යන්නේ. ඒ කියන්නේ ඔයාලා අලුත් මේ account එකක් එන්න ඕනේ. ඒකෙන් orders මොනවද දාලා තින්න බෑ. ඉතින් ඔයාලට එහෙම වුණොත් ඔයාලට මීටත් වැඩිය අඩු මුදලකට ඒකෙන් ලබා ගන්න පුළුවන්. ඒ ඔයාලා ඔක්කොම select කරලා පස්සේ මෙතන continue button එක දෙන්න. ඒක දුන්නට පස්සේ ඔයාලට මෙන්න එහෙම තමයි බලා ගන්න තියෙන්නේ. ඔයාලා ඊට පස්සේ මෙතන උඩින් shipping address කියන තැනට යන්න. මම මෙතන shipping address එකක් දාලා තියෙන. ඒ කියන්නේ මම මේකෙන් කලින් orders දාලා තිනවා. ඔයාලට මෙතන shipping address එක නැහැ නම් new address මෙතන දීලා ඔයාලට මෙතන ඔයාලගේ නම දාලා address එක දාලා town එක දාලා postal code එක දාලා මෙතනට save කරාට පස්සේ ඔයාලට අර විදිහට බලා ගන්න පුළුවන් මෙතනට වැටෙනවා. ඒක මගේ address එක මම ඒකට select කරලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට මෙතන payment method කියන තැනට new card add a new card කියලා හිටියේ. එතෙන්ට ඔයාලට ඔයාගේ bank card එකේ card number එක card එකේ නම ඔයාලට ඒ card එකේ තියෙන වර්ෂය ඊට ඔක්කොම CVV එක select කරලා මෙතන save confirm දෙන්න. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ යට මෙතන ඔයාලගේ total එක වැටලා ඇති. මෙතන ඩොලර් 1.92ක් තියෙනවා. කියන්නේ total එක බලලා ඔයාලට ඊට පස්සේ කරන් තින්නේ මෙන්න මෙතන place order දෙන එක. අර address එකයි bank card එක දෙකම ඔයාලට ඒක හරියට select කරගෙන ඔයාලා කරන් තින්නේ මෙතන pay now button එක දෙන එක. ඉතින් මම pay now button එක දෙනවා මෙතන. පොඩ එකක් දාගන්න තින්නේ. ඔයාලට ගොඩක් සරල වැඩක් කරන් තින්නේ මහලු වැඩක් නෑ මේකේ. ඉතින් මේ වීඩියෝ හොඳයි කියලා හිතනවා නම් මගේ channel එක subscribe කරන්න. තවත් මෙවැනිම වීඩියෝ එකකින් හමුවෙමු. ඔබට සුබ දවසක්.